අයිබෝන් හැමෝටම ICT and English with ධනුෂ් YouTube channel එකට ඔයාලා පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට බලාපොරොත්තු වෙන්නේ 2023 අවුරුද්දේ තිබ්බ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය නැත්නම් අපි GIT කියන පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරන්න. එතකොට 2023 අතර පේපරේ තිබ්බේ 2019 20 21 22 සහ 23 කියන බැචස් වල කට්ටියට. එතකොට දැන් මේ අවුරුද්දේ 2024 අවුරුද්දේ පේපරේ තියන්න නියමිතයි. එතකොට මීට කලින් මම GIT සිලබස් එකේ තියෙන මොනවාද සහ ඊට කලින් මේ විභාගයේ තියන්න කලින් තිබ්බ අවුරුදු වල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝ ටිකේ link ටික description එකේ දාලා තිනවා. ඔයාලට ඒ ටිකත් බලන්න පුළුවන්. එතකොට ඊළඟ කාරණේ තමයි දැන් O level ICT කරලා තියෙනවා නම් හරි A level ICT හදාරන එක්කෙනෙක් නම් හරි එතන මේකේ තියෙන අන්තර්ගතය ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒතරත් දැන් අනිත් O level වලටවත් ICT කරලා නැති කට්ටියට මේක අමාරු වෙන්නේ නැහැ. යාලටත් ග්‍රහණය කරගන්න පුළුවන් කරුණු ටිකක් තමයි විෂය නිර්දේශයේ තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම අපිට මේකේදී database කොටස තියෙනවා. Office package එකේ පාවිච්චි කරන Word, Excel, PowerPoint, Access කියන කොටස් ටික අහුවෙනවා. ඒ ටික තමයි විශේෂයෙන්ම අපිට ආවරණය කරගන්න තියෙන්නේ. ඊට අමතරව අන්තර්ජාලය right ඒ වගේ විෂය කරුණු ගණනාවක් සිලබස් එකේ තියෙනවා. ඒ සම්බන්ධ වීඩියෝස් මම දාලා තියෙනවා. හොඳයි අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ බලමු. ඒතකොට පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ දත්ත නිරූපණය කරන්න පාවිච්චි කරන සංඛ්‍යා පද්ධති ආශ්‍රයෙන්. එතකොට සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය කිරීම කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ සීරීස් එකක් දාලා තියෙනවා. ඒ ටික බලන්නත් පුළුවන්. දැන් ඔයාලා O level ICT වගේ කරලා තියෙනවා නම් සහ A level IT කරනවා නම් මේවා ගැටලුවක් වෙන්නේ නැහැ ලොකුවට. එතකොට 65 දිමේ වශයෙන් නිරූපණය කරන්න බිටු පිටුම් කීපයක් අවශ්‍ය වේද කියලා අහන්නේ. එතකොට අපි දන්නවා සංඛ්‍යාවක් අපිට ද්විමයාකාරයෙන් නිරූපණය කරද්දී ස්ථානීය වටිනාකම අපි එකේ ඉඳලා යන්නේ 1 2 4 8 16 32 විදිහට තමයි යන්නේ. එතකොට මේකේ 65 නේ දීලා තියෙන්නේ. එහෙනම් අපි 64 වෙනකන් ලියලා එතකොට අපිට 65 හදාගන්නේ කොහොමද? 64 ඒවා 1යි එකේවා 1යි. එතකොට බිටු කීයක් තියෙනවද කියලා අපි ගණන් කරලා බලන්න ඕනේ. අනිත් ඒවාට බිංදු දානවා. එතකොට දිමේ දශමය කරන්නේ ওই විදිහටම තමයි. ඒ කියන්නේ මෙතන දීලා තියෙන සංඛ්‍යාවට අඩු දෙකේ ස්ථානීය වටිනාකම් වෙනකන් ලියන්න ඕනේ. දැන් මේ 65ට අඩු වෙන 64. 64 1 65. ස්ථානීය වටිනාකම් කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7යි. එහෙනම් උත්තරේ 2. හරි. සමාගමකට සේවාදායකයෙකු සමග මාර්ගගත ක්‍රමයට ගිවිසුමක් අත්සන් කරන්න ඕනද? ඒ කියන්නේ ඔන්ලයින් අත්සන් කරන්න ඕනලු. එතකොට මේකේ ලේඅවුට් එක කාටවත් වෙනස් කරන්න බැරි විදිහට සකස් කරන්න ඕනි ගොනු ප්‍රරූපය. ෆයිල් ටයිප් එක තමයි යන්නේ. ODT කියන්නේ open office document එකක්. ඒක අපිට edit කරන්න පුළුවන්. HTML එක edit කරන්න පුළුවන්. doc කියන්නේ word එකනේ නේ. ඒතර edit කරන්න අමාරු මොකක්ද? PDF ෆයිල් එක. right? පාසලෙන් කවරක් වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් කළ හැකි දේ වඩාත් හොඳින් විස්තර කරයිද? කියන්නේ වදන් සැකසුම් මෘදුකාංගයක් කියන්නේ දැන් අපි පාවිච්චි කරන්නේ Microsoft Word. ඒ විදිහේ Word software එකකින් කරන්න පුළුවන් දේ වඩාත්ම හොඳින් විස්තර කරන්නේ මොකේද කියලා අහන්න. හරි? යතුරු ලේනය කිරීම, ලේඛනයක් ඇතුළු කිරීම සහ මුද්‍රණය කිරීම, ලේඛනයක් ඇතුළු කිරීම, හැඩසව් ගැනීම සහ සුරැකීම. හැඩසව් ගැනීම කියලා කියන්නේ ෆෝමැට් කරන එක. හරි? එතකොට ලේඛනයක් යතුරු ලේනය කිරීම, හැඩසව් ගැනීම, සුරැකීම සහ මුද්‍රණය. හරි? එතකොට දැන් යතුරු ලේනය කියන්නේ ටයිප් කරනවනේ, ටයිප් කරන එකයි print කරන එකයි අපිට Word එක හැරෙන්න ඕනම එක කරන්න පුළුවන් නේ. Word mode නෑනේ. හරිද? එතකොට ටයිප් කරන එකයි formattings කියන්නේ Word ඒ කියන්නේ Word එකේ අපි bold italic ඕක කරන්නේ right. ඒත් සේව් කරන එක print කරන එක හතරම කරන්න පුළුවන් නේ. එතකොට තුනට අපි හතර තමයි ගන්නේ හරි උත්තරේ විදියට. හරි. හතරවෙනි. පාසල කුමාර නිදහස් පැතුරුම් පළ මෘදුකාංගවල නිදහස් කියන්නේ free and open source. ඒ කියන්නේ අපි මුදල් ගෙවන්න නැතුව නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා. right? එතකොට පළවෙනි එක Apple numbers. එතකොට Apple එක අපිට සල්ලි දීලානේ ගන්න වෙන්නේ නේ. ඒක හරියන්නේ නැහැ. ඊළඟ එකෙත් Apple තියෙනවා. සල්ලි දීලානේ ගන්න වෙන්නේ. Google Sheets සල්ලි දෙන්න ඕනද? නැහැ. ඔන්ලයින් පුළුවන්. LibreOffice කියන්නේ open office එකේම තව version එකක්. open office calc කියන්නේ open source. එතකොට
4 3. ඒතර 4 වෙනි එකයි වැරදි. Microsoft Excel කියලා දිනවා. ඒවා ෆ්‍රී ඒවා නෙවෙයි. හරි. දැන් අපි එහෙනම් බලමු පස්වෙනි ප්‍රශ්නේ. එතන තියෙන පැතුරුම් පතක ඇති කෝෂයකට. ඒ කියන්නේ අපි කෝෂයක් කියන්නේ පැතුරුම් පතකේ තියෙන කොටුවක්, සෙල් එකක්. ඒකට මෙන්න මේ සූත්‍රය ඇතුළත් කරනවා. ඒතර අපි මේකෙදි ප්‍රමුඛතානුපිළිවෙල දැනගෙන ඉන්න ඕනි. එතකොට අපි බෙදීම ගුණ කිරීම කියන එක එක ලෙවල් එක තියෙන්නේ. අඩු කිරීම එකතු කිරීම කියන එක එක ලෙවල් එක තියෙන්නේ. ඒතර ප්‍රමුඛතාවය ඉස්සෙල්ලාම අපි තිබ්බොත් බෙදීම හරි අඩු කිරීම හරි කළා තමයි එකතු කිරීම අඩු කිරීමට යන්නේ. ඒතර වරහන අනිවාර්යයෙන් ඉස්සෙල්ලාම සුළු කරන්න. ඒතර මෙතන වරහන සුළු කරාම එනවා මොකක්ද? 3 බෙදීම 6. එතන මෙතන 9 තියෙනවා. හරි. එතන 9 එනවා. බෙදීම 3 ඍණ 7 කියලා. ඒ කියන්නේ අඩු කිරීම 7. ඒතර 3 6න් බෙදුවම එනවා 0.5ක් නේ. 0.5යි නේ. ඒතර 0.5 එනවා. එතකොට 0.5 අපි මොකද කරන්න ඕනේ? ඊට ගුණ කරන්න ඕනේ. කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 0.5. 0.5 ගුණ කරන්න ඕනේ 9. හරි. එතකොට එනවා 4.5. ඒ කියන්නේ මෙතන මේකේ කැල්කියුලේෂන් එකෙන් එනවා 0.5ක්. එතකොට මෙතන 9 නේ තියෙන්නේ. ඒත් ඒක 9න් ගුණ කරාම එනවා 4.5. right? 4.5 බෙදීම 3 අඩු කිරීම 7 කියලා තියෙනවා. 4.5 බෙදීම 3ෙන් බෙදුවම 1.5යි. එතකොට 1.5 ඍණ 7 කියලා තමයි එන්නේ. 1.5න් 1.5න් 7ක් අඩු කරාම ඉතිරි වෙනවා ඍණ 5.5. ඒතර උත්තරේ 1යි. 5ට 1. මෙතන එක පැහැදිලි ඇති. ඊට පස්සේ 6 වෙනි එක සමාගම කලවි කළමනාකරන නිෂ්පාදනය කෙරෙහි දැක්වීම පිළිබඳ තොරතුරු එයට දැක්වීම ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රසන්ට් කරන්න ඕනේ කොහොමද මේක වෙන්නේ. ඒකට සුදුසු මොන මෘදුකාංගෙද කියලා අහනවා. ඒයි ප්‍රසන්ට් කරන්න නම් අපි පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? PowerPoint හදන එකනේ. PowerPoint හදන එකට අපි සිංහලෙන් කියනවා මොකද්ද? සමර්පණ මෘදුකාංගය. හරි. අතන මේවා ඉංග්‍රීසි වලින් තියෙනවා නම් ගොඩක් ලේසි. PowerPoint කියන වචනේ දන්නවනේ සමර්පණ කියනකට වඩා නේ. right. 6ට 3. එතකොට සමර්පණයකදී කදාවක් සෙමින් ප්‍රදර්ශනය කිරීමට භාවිතා කරනවා. කදාවක් කියන්නේ PowerPoint එක ස්ලයිඩ් එකක්. ඒතර ස්ලයිඩ් එකක් ස්ලෝ කරලා මේවා කරන්න පාවිච්චි කරන්න. කියන්නේ ස්ලෝ කරලා ප්‍රදර්ශනය කරන්න පාවිච්චි කරන්නේ මොකක්ද කියලා අහනවා. ඒතර අපිට ඇත්තටම පාවිච්චි කරන්නේ මොකක්ද? transition. slide transition කියන්නේ. 7ට 2. අපි එන යන් 8 වෙනි ප්‍රශ්නෙට දත්ත සමුදාය database සම්බන්ධයෙන් තමයි ඒක තියෙන්නේ. ඒතර database එකක් අවශ්‍ය වන්නේ මොන යෙදුමකටද කියලා අහනවා. හරි. වෙබ් අඩවියක් නරඹන්නන් ගණන වාර්තා කරන්නලු. හරි. පුද්ගලික ඇඟිලි සලකුණක් හඳුනා ගන්නලු. වායු සමන යන්ත්‍රයක් ස්වයංක්‍රීයව පාලනය කරන්නලු මිනිස් මුහුණක් හඳුනා ගන්න. ඒතර වඩාම දත්ත සමුදාය කළමනාකරන පද්ධතියක තියෙන්නේ අපි දන්නවා වගු එකතු වෙලා තමයි දත්ත සමුදායක් හැදිලා තියෙන්නේ. ඒතර වඩාම ගැළපෙන කාර්යය තමයි මොකක්ද මේකේ? පුද්ගලයෙක්ගේ ඇඟිලි සලකුණක් හඳුනා ගැනීම කියන්නේ. 8 2. 9 පාසලක් ගම ඩිජිටල් රූපයක ගුණාංග. ඩිජිටල් රූපයක් කියන්නේ ඉමේජ් එකක්. හරි. ඩිජිටල් රූපයක ගුණාංග මොකකද තියෙන්නේ කියලා අහනවා. මොකකද තියෙන්නේ? රූපය ගැන කතා කරද්දී මොකද්ද? තිරේ විභේදනය රෙසලූෂන් එක ගැන කතා කරන්නේ. රෙසලූෂන් එක වැඩි නම් අපි කැපැසිටි එක වැඩි, ක්වොලිටි එක වැඩි කියනවනේ. අඩුයි නම් ක්වොලිටි එක අඩුයි. කැපැසිටි එකත් අඩු වෙනවා. 10. පාසල්න්දය අතුරින් පෙර ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් පෙළ ප්‍රයෝග කියලා තියෙනවා. බාහිර වදන ග්‍රැෆික් නිර්මාණ ප්‍රරූපයක මාර්ගය. ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මොකේද? වෙබ් නිර්මාණයේදී. 10 7. ඊට පස්සේ බලමු 11. වෙබ් අඩවියක් සතු වළංගු අංකිත සාහිත්‍යයක්. ඩිජිටල් වැලිඩ් ඩිජිටල් සර්ටිෆිකේට් කියලා තියෙනවා කියලා අපි අඳුනගන්නේ කොහොමද? ලිපින තීරු ඇති ඉබි අගුල සලකුණ සාමාන්‍ය ලෙස පවතී. ඒක තමයි ඇත්තටම උත්තරේ. ඒතර ඇඩ්‍රස් බාර් එකේ තියෙනවා මේ උඩේ ක්ලොක් කරලා වගේ. හරි? ඒතකොට එහෙම තියෙනවා නම් ඒක මොකක්ද කියන්නේ? වළංගු වැලිඩ් ඩිජිටල් සර්ටිෆිකේට් කියන එකක් කියලා කියනවා. ඒතකොට ඒ උත්තරේ 11ට 12. වෙබ් පිටුවක් සම්බන්ධයෙන් පසන කුමර ප්‍රකාශයද නිවැරදිද? වෙබ් පිටුවක් කියන්නේ ලෝක ව්‍යාප්ත වෙබ් අඩවියේ ඇති ටෙක්ස්ට් පමණක් සහිත ලේඛනයක් කියලා තියෙනවා. අතන ටෙක්ස්ට් පමණක් නෙවෙයි තියෙන්නේ. MS Word ලේඛනයක් වෙබ් පිටුවක් ලෙස සුරැකිය හැකියි කියලා තියෙනවා. ඒ කියන්නේ Word ෆයිල් එකක් අපිට සේව් කරන්න පුළුවන් වෙබ් පිටුවක් විදියට. හරිද? හරිනේ? පුළුවන්. හරි සේව් ඇස් කියලා HTML ෆයිල් කියලා දුන්නාම ඒ විදිහට සේව් වෙනවා. වෙබ් අඩවිය සහ වෙබ් පිටුව යන දෙකම එකකි. වැරදිනේ.
වෙබ් පිටුවකට අනන්‍ය වසම් නාමයක් ඇත්ත. වෙබ් පිටුවකට නෑ වෙබ් අඩවියකට තමයි. හරි? ඒත් ඒක වැරදි. අදිසන්ධානයක් නිවැරදිව විස්තර කරන්නේ පහ සඳහා කුමන ප්‍රකාශිත. අදිසන්ධානයක් කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට අපිට ලින්ක් එකක් දෙන්න පුළුවන්. අපි ඒවට කියනවා හයිපර් ලින්ක් කියලා. හරි? රූපයකට තිබිය හැක්කේ එක් අදිසන්ධානයක් පමණි කියලා තියෙනවා. ඊට වඩා තියෙන්න පුළුවන්. වෙබ් පිටුවක ඇති අදිසන්ධානයක් සමයටම බාහිර වෙබ් පිටුවට සම්බන්ධ වෙනවා. එළියේ තියෙන එකටම හැම වෙලාවෙම සම්බන්ධ වෙනවා. QR කේත කඩසාරි මත පදනම් වූ අදිසන්ධානයක් ලෙස සැලකේ. QR කෝඩ් එක තියෙනවානේ. අපි ඒක ක්ලික් කරාම මොකද වෙන්නේ? ලින්ක් එක කොතනින් හරි කොතනට වැඩ කරනවා නේ. එහෙනම් ඒක හරි නේද? 13 3 එක තමයි හරි. 14 පහ සඳහන් ඒවායින් සෙවුම් යන්ත්‍රයක් වන්නේ කුමක්ද? සර්ච් එන්ජින් එකක්. සර්ච් එන්ජින් කියන්නේ අපි තොරතුරු හොයන්න පාවිච්චි කරන මොකක් හරි මූලාශ්‍රයක්. මොකද අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ? සර්ච් එන්ජින් එකක් විදියට. Microsoft Edge එකෙන් අපි ඉන්ටර්නෙට් යන්නේ ඇක්සස් කරන කෙනෙක් කරන්නේ Chrome එකේ Firefox එකේ. ඒකට මොකද උත්තරේ? Microsoft Bing කියන එක 14 4. ඉතින් බලමු 15. 15 MOOCs වලට අදාළ පහ සඳහන් දේවලින් සත්‍ය කුමක්ද කියලා අහලා තියෙනවා. ඒතර මොකද්ද මේ MOOC කියලා කියන්නේ? එතකොට මේ MOOC කියලා කියන්නේ Massive Open Online Courses කියන එක. හරි එතකොට මේවා free online තියෙන courses. ඒ සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. එතකොට සත්‍ය මොකද්ද කියලා අහලා තියෙනව නේද? ඒතර උත්තරේ පළවෙනි එකේම තියෙනවා. නේ? 15 පහස් සංසිද්ධිය සලකා බලන්න ඔබ ඔබේ මිතුරන් සමග නිවසට නුදුරු අවන්හලක රාත්‍රී ආහාරය ගත් බව සිතන්න. ත්‍රි හලුත් කියලා රැයට කෑම කනවා. රාජ්‍යාරය ගැනීමෙන් පසු ඔබ වෙත පැමිණෙන වේටරයා ඔබ ඇනවුම් කළ එක් එක් කාර්යවල මිල ගණන් සහ මුළු මුදල සමග සවිස්තරාත්මක බිල්පත දෙනවා. ඔබ ආන්ලයින් පිරිවෙනකට සවිස්තරාත්මක බිල්පත පරීක්ෂා කරලා ඒම සිදු කරනවා. ඉහත සිදුවීමට අදාළ දත්ත සහ තොරතුරු නිවැරදිව විස්තර වෙන්නේ මොකේද කියලා තමයි අහන්නේ. අනිතර දත්තයක් කියන්නේ මූලික අර්ථයක් තියෙන සකස් කරලා නැති දෙයක්. තොරතුරු කියන්නේ අනිවාර්යයෙන් සකස් කරපු දෙයක්. මිල්පතේ මුළු මුදල තොරතුරක් පමණක් වන නමුත් ඒ දත්තයක් නොවේ කියලා තියෙනවා. මුළු මුදල කියවන දත්තයක් තමයිනේ. මිල්පතේ මුළු මුදල දත්තයක් පමණ නමුත් ඒ තොරතුරක් නොවේ. මුළු මුදල සවිස්තරාත්මක මිල්පත ලැබුණ විට තොරතුරක් වුණා මුදල ගෙවන අවස්ථාවේදී දත්තයක් බවට පත්. රයිට්. මේක තමයි උත්තර. මුළු මුදල සවිස්තරාත්මක බිල්පත ලැබුණ විට තොරතුරක් මුදල් ගෙවන අවස්ථාවේදී දත්තයක් අපියන් ඊළඟ ප්‍රශ්නය 17. ASCII සහ Unicode සම්බන්ධයෙන් පාසලෙන් කුමන ප්‍රකාශය සත්‍යද? ASCII Unicode කියන්නේ දත්ත නිරූපණයට පාවිච්චි කරන වර්ග දෙකක්. ASCII ඇති අක්ෂර ගණන Unicode වලට වඩා වැඩි. ඒක වැරදිනේ Unicode එකේ වැඩි. Unicode වල වැටුම ගහරවා ගැනීමට ASCII කරනවා. ඒත් නෑ. Unicode බහුභාෂා පරිගණනයට සහාය වන නමුත් ASCII ඉංග්‍රීසි භාෂාවට පමණ සීමා වේ. ඒතකොට ASCII තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් කියලා තියෙනවා. Unicode සහ ASCII එක අක්ෂර නිරූපණයට බයිට 4ක් භාවිතා කරනවා කියලා තියෙනවා. හරි? Unicode බහුභාෂා පරිගණනයට සහාය වන නමුත් ASCII ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වේ කියන එක තමයි උත්තරේ. 18ට වදන් සැකසුම් කියන්නේ හිස් වගුවක්. ඕල්ට සහ ඩවුන් ඇරෝ යන අතුරු එකවර ලැබුවට සිදුවන්නේ කුමක්ද කියලා අහනවා. ඒතර මේ අපි කතා කරන්නේ හිස් වගුවක ටේබල් එකකදී මොකද වෙන්නේ ඕල්ට එකයි ඩවුන් කී එකයි ඇරෝ කී එකයි ප්‍රෙස් කරාම කියලා අහනවා. කර්ස් එක ඊළඟ තීරුවට යනවා. කියන්නේ උඩ තීරුවනේ කර්ස් එක තියෙන ඊළඟ තීරුවට යනවා. 19 ඔබට E1 E2 සහ E3 කෝෂවල පිළිවෙලින් 1 2 3 පැතුම් පතක් ලබා දී ඇත. F1 කෝෂයේ ඩොලර් මාක් E1 කියලා ගහුවම දැන් මේකේ අපි දන්නවා Excel වල තීරු නාමයයි පේජ් අංකයයි තියෙනවා. මේ සම්බන්ධයෙන් වෙනම වීඩියෝ සීරීස් එකක් මම කරලා තියෙන්නේ channel එකේ තියෙනවා. බලන්න පුළුවන් ඔයාලට. හරි? ඒතර තීරු නාමයක් හැදෙන්නේ පේජ් අංකයයි තීරු නාමයයි සම්බන්ධ වෙලා. හරිද? right. එතකොට E1 E2 E3ට කෝෂ වලට 1 2 3 අංකයන් සහිත පැතුම් පතක් දීලා තියෙනවලු. F1 කෝෂයේ මෙන්න මේ සූත්‍රය තියෙනවා. හරි? F1 ඇති සූත්‍රය F2 වෙත පිටපත් කළ විටදී F2 හි අගය ලබා දෙන්නේ පාසඳාන් ඒවයින් කුමක්ද කියලා හරි. රයිට් එතකොට දැන් මේකේ ඩොලර් මාක් එක දාලා තියෙනවනේ. ඩොලර් මාක් එක දාලා තියෙනවනේ. එතකොට 1 2 3 අගයන් තමයි දෙන්නේ. හරි. F කෝෂයේ සූත්‍රය තියෙනවා. එතකොට එක සූත්‍රයේ F2ට පිටපත් කරාම. හරි.
F එකේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. ඒතකොට ඒක දෙකට පිටපත් කරාම අගය මොකද්ද හම්බෙන්නේ කියලා තමයි අහන්නේ. හරි? එතකොට 1 2 3 එක වෙනස් වෙන්නේ නැහැ 2 3 වෙනවනේ. ඊට පස්සේ 3 4 වෙනවා. මෙහෙට යනකොට. රයිට්? එතකොට උත්තරේ කියලා එන්නේ 4යි 3යි 7යි 1යි 8යි. කියන්නේ 19 3 20. හරි? විවිධ බලශක්ති ප්‍රභවයන්ගේ වාසි සහ වාසි පිළිබඳව සම්බන්ධ ප්‍රසන්ටේෂන් එකක් හදන්න තියෙනවා විද්‍යාගුරුවර කණ්ඩායමට කරුණක් විදියට. ඒතර PowerPoint එක සුදුසු layout එකක් පාවිච්චි සමිත් හා ඔහුගේ කණ්ඩායම කියන්නේ මේකට ගැලපෙන එකක් හොයලා ඉන්නේ. හරි? ඒතර මේ සඳහා වඩා සුදුසු පිළිසැකසුම. ඒතර මුඛ්‍යයෙන්දලා අපි ඩිසයින් කරන සාමාන්‍ය. හරි? comparison. ඒ කියන්නේ දෙකක්ම තියෙනවනේ layout එක ඒ විදිහ තමයි කරන්නේ. ඉස්සේ දෙක. හරි? comparison නේ කියන්නේ සංසන්දනය කරන්න පුළුවන්. ඉස්සේ දෙක. හරි එතකොට 21 බලමු. අපි දත්ත සමුදාය සම්බන්ධ පාදක කරන කාර්ය ප්‍රකාශ ශක්තිය වේද ප්‍රාථමික අතුරු වගුවක ඇති දත්ත හඳුනා ගැනීමට භාවිත කරන අතර ආගන්තුක අතුරු භාවිතාවන්නේ වෙනත් වගුවකට ඈඳීමට. හරිනේ රිලේෂන්ෂිප් පදනේ අපි පාවිච්චි කරන්නේ. ආගන්තුක අතුරු උපලක්ෂණයක් හඳුනා ගැනීමට භාවිත වන අතර ප්‍රාථමික අතුරු වගුවක ඇති දත්ත හඳුනා ගැනීමට භාවිත වන අතර ආගන්තුක අතුරු භාවිතාවන්නේ වෙනත් වගුවකට ඈඳීමටද? වගුව අතර සම්බන්ධතාවය වුණා නේ. හරි ඒක නෑනේ ආගන්තුක අතර උපලක්ෂණයක් හඳුනාගෙන වාචනද ප්‍රාථමික අතර වගුව අතර ඇඳුම් සාදේ නෑ ආගන්තුක අතර ඇඳුණු වගුවක ඇති උපලක්ෂණ කුලකයක් හඳුනා ගන්න අතර ප්‍රාථමික අතර ප්‍රධාන වගුවේ ඥානයක් හඳුනාගනි ආගන්තුක අතර ප්‍රධාන වගුවේ ගබඩා කළ හැකි දත්ත පිළිබඳ පාලන ක්‍රියාත්මක කරයි හරි ඒක උත්තරේ 4 22 මේකේ පොඩි ප්‍රශ්නයක් තිබා වෙක්ටර් සහ රේඛා කියන්නේ රාස්ටර් වර්ක්ෂොප් වර්ක් ස්පේස් දෙකේම ක්‍රියා කරන ග්‍රැෆික් නිර්මාණක මෘදුකාංග දෙකක් සඳහා වර්ණය කුමක්ද කියලා. ඒතර මේකේ කම්බිනේෂන්ස් පොඩි පොඩි දෝෂ සහගත තැන් තියෙනවා. ඒකින්ද 22 ප්‍රශ්නෙට හැමෝටම ලකුණු දුන්නා. හරි. සඳහන් කුමක් ශ්‍රව්‍ය සංස්කරණයට අදාළ කාරණා පමණක් ලබා දෙයි. ඒතර මොකද කියන්නේ? කැපීම, මිශ්‍ර කිරීම, එය කීම කියලා තියෙන්නේ. ෆේඩින්. වියකී. හරි. ෆේඩින් බඳ කිරීම. ඒතර ඔකට සම්පූර්ණ ලකුණු හැමෝටම හම්බුනේ නැහැ. හරි 22ට තමයි හම්බුනේ. ඔඩියෝ එඩිටින් වලට අදාළ කාර්යයක් පමණක් තියෙන්නේ මොකේ? දෙවෙනි එකනේ. 24 පාසලන් සම්ප්‍රේෂණ මාධ්‍යතරේ කුමක් ඒ වගේ දත් සම්පන්න වේගයට අනුව ආරෝහණ පරිපාටියට අනුව පෙළගස්සා ඇත. හරි. ඒ කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට නේ. ඒක මොකේද වැඩිම වේගය? ෆයිබර් ඔප්ටික් කේබල් නේ. නම් අපිට බල වැඩි පේනවා. මේකයිනේ තියෙන්නේ 24 3. බලමු 25. වෙබ් පිටුවකට පැමිණෙනකොට අමුත්තන්ගේ ස්වභාවික අක්ෂි චලනය X අකුරේ සහ Z අකුරේ රටාව හැඩය අනුගමනය කිරීමට නැඹුරු වේ. එබැවින් වෙබ් පිටු සැලසුම් කිරීමේදී F හැඩයේදී සහ Z හැඩයේදී වෙබ් පිටු සැලසුම් බහුලව භාවිතා වී ඇත. එතකොට පාසඳා කුමක් F හැඩයේදී සහ Z හැඩයේදී පිළිසැලසුම් භාවිතය නිවැරදිව පැහැදිලි කරයි. අපි දෙවෙනි එක බලමු Z හැඩයේදී පිළිසැලසුම් බොක්සටන් සහ සෙවුම් ප්‍රතිඵල වැනි දේ පෙළ බහුල පිටු සඳහා වඩාත් ඵලදායී වන අතර F හැඩයේදී පිළිසැලසුම පරිත වීමේ පිටු සහ මුල් පුටු වැනි පෙළ අවම පිටු සඳහා යෝග්‍යයි කියලා තියෙනවා. වෙබ් පිටුවකට පැමිණෙන අමුත්තන්ගේ ස්වභාවික අක්ෂි චලනය ටික කරගන්න තමයි ඕනේ. 25ට එතකොට දෙක තමයි ගන්න වෙන්නේ අපිට. right HTML පටිපාටිගත ලැයිස්තු ordered list කියන්නේ අංක සහිත ලැයිස්තු. හරි. එතකොට අංක සහිත ලැයිස්තු කියන්නේ මොකක්ද? default ඔවුන්ගේ item අංක සමග පෙන්වනවා. right 26 27 පාස් සඳහන් ඒවායින් නිවැරදි කුමක්ද? HTML අනු ක්‍රමලේඛන භාෂාවක්ද? නෑ. HTML වලට MySQL දත්ත සමුදායක ඍජුවම ප්‍රවේශ විය හැකියි. හරි. ඍජුවම බෑ. HTML අරිවල මූලික දැනුම් කොටස් අපේ. right එතකොට 27ට 3 28 පද්ධති විශ්ලේෂකයන්ගේ කාර්යභාරය පමණක් සිස්ටම් ඇනලිස්ට් කරන කට්ටියගේ කාර්යභාරය පමණක් වර්තමාන පද්ධති අධ්‍යයනය පද්ධති විශ්ලේෂණය පද්ධති අවශ්‍යතාවය නිර්වචනය කිරීම පද්ධතිය සැලසුම් කිරීම හැඟීම් හා යවත්කම් කියලා මාතෘකින් හට යන්න අවශ්‍යතාවයකුත් නැහැ ඒක තමයි වෙන්න ඕනේ හරිද ඔය ඕඩර් එකට නැහැ කියන්නේ ප්‍රශ්න right 28 29 කම්පියුටර් එකක් ගන්න යනකොට තියෙන කොටස් ටිකක් දීලා තියෙනවා i5 ස්ක්‍රීන් එක
හරි. ඇඩැප්ටර් එක යතු කීබෝඩ් එක right 40GB SSD. ඒකට පරිගණකයක් පද්ධතියක් ලෙස සලකන්න උපකාර වන්නේ මොනවද කියලා මොනවද ඕනේ? දෙවෙනියට අපි කිව්ව ටික නේ මොනවද? ABCD right ඊට පස්සේ බලමු 30 බූලියන් ප්‍රකාශනයක් තියෙනවා ABC හා D වගන්ති. එතකොට පළවෙනි එකේ තියෙන්නේ x බිඳුවයිනේ. ඊට පස්සේ තියෙන්නේ not yc y කියන්නේ 1යි. ඒතර y ධන c කියන්නේ 1 හෝ බිඳුවනේ. ඒතර එතනදී එකතු වෙරීම 1යි බිඳුවයි not එක එහෙම තියෙනවා. 1යි. ඒතර not 1 කියන්නේ not එක තිබොත් අනිත් පැත්ත. ඒතර එතනත් බිඳුව වෙනවා. බිඳුව ධන බිඳුව කියන්නේ බිඳුවනේ. බිඳුව වෙන කුමකින්ද කියලා නෑනේ එහෙනම් a. a එකෙන් එනවා. හරි. ඊට පස්සේ අනිත් එකක් බලමු. මොකද දීලා තියෙනවනේ. පළවෙනි එකේ 1යි. ඒතොර 1 කියලා තියෙදි මේ පැත්තේ ඕ තියෙන හින්දා ඊළඟට අනිවාර්යෙන් 1 වෙනවනේ. ඒතකොට ඒක නෑ. මේකේ බිඳුව 1. එතකොට මෙතන C එකක් බලමු. බිඳුවයි ධන. ඒතොර 1 not නේ. ඒතර එතන එකක් එනවා. not y right. ඒතකොට ඒකෙන් නෑ. D එක බලමු. බිඳුවනේ කොහොමද තියෙන්නේ? බිඳුව තිබ්බම එතන 1 වෙනවනේ කොහොමද? not එක. එතකොට ඒකක්වත් එන්නේ නැහැ. උත්තරේ මේක විතරයි. ඒ පමණ විතරයි. right අපි යන් 31ට. පහත ප්‍රකාශ සලකා බලන්න. විධාන පේලි අතුරු මුණත්. ඒ කියන්නේ මේ අතුරු මුණ තොරක දෙකක් තියෙනවානේ command line interface, graphical user interface කියලා. command line එකට තමයි විධාන පේලි කියලා කියන්නේ. චිත්‍රක පරිසර අතුරු මුණස කියන්නේ graphical user interface. ඒකට වඩා වේගවත් කියලා තියෙනවා. විධාන පේලි අතුරු මුණත් මගින් ප්‍රවේශයක සියලුම විශේෂාංග වලට චිත්‍රක පරිසර අතුරු මුණ මගින් යන්න පුළුවන්. ඒ කියන්නේ command line interface එකෙන් ගිහිල්ලත් පුළුවන්, GUI එකෙන් පුළුවන් කියලා කියන්නේ. විධාන පේලි අතුරු මුණතක භාවිත වන ක්‍රමලේඛන භාෂාව shell language කවච භාෂාවක් ලෙස හැඳින්වෙයි කියලා තියෙනවා. right. එතකොට ප්‍රශ්නකේ මොකද්ද මේ shell language එකක් කියලා කියන්නේ කියලා. හරි. එතකොට මේකෙදි ඇත්තටම වෙන්නේ මේක කම්පියුටර් මේක අපි ස්ක්‍රිප්ට් කරනවා කියලා කියන්නේ. එතකොට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ඩිසයින් කරලා දෙනවා මේ රන් කරන්න. හරි සෙල් එක. සෙල් එක කියන ඔය ස්ක්‍රීන් එකේ රන් වෙන එක. හරි. ඒකයි කවච කියලා කියන්නේ. ඒතර ඒක හරි. තමයි C කියන එක හරි. ඒතර A කියන එකත් හරි. ඒතර B කියන එක හරි නෑ. අරගෙන තියෙන ඔක්කොම යන්න බෑනේ. මොකද ෆෝල්ඩර් කියන එකට අපිට ඇක්සස් කරන්න පුළුවන් කෝඩ් එකක් ගහලා. එතකොට graphical user interface එකේ තියෙන ඔක්කොම මේකේ හැබැයි නෑ. හරිද? ඒතර 31ට 2. 33 පහත් සඳහන් ප්‍රකාශ කරගන්න. word මෘදුකාංගයක් භාවිතයෙන් ලිපි හා ජීවදත්ත පත්‍රිකා වාර්තා වැනි පිළිවෙලකට සෑදී හැක. හරිනේ? ඒක හරි. Microsoft Word LibreOffice Writer කියන්නේ Word එක. හරි. ස්මාර්ට්ෆෝන් වල Word දාන්න බෑ කියලා දෙන එක වැරදිනේ නේ. Word දාන්න පුළුවන් නේ. Open source එකේම පුළුවන්. 32කට 1. 33. පහත ප්‍රකාශ අලකා බලන්න සංස්ථාපිත ශබ්දකෝෂයට අදාළව අක්ෂර වින්‍යාස වැරදි හඳුනා ගැනීම. ව්‍යාකරණ මෙතන හඳුනා ගන්න ලබන්නේ ව්‍යාකරණ විෂය බාධා කිරීමේ නීති ගයිස්තුව භාවිතා කරමින් සංස්ථාපිත ශබ්දකෝෂයට නව වචන ඇතුළත් කළ හැකියි කියලා තියෙනවා. අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ පරීක්ෂණය සම්බන්ධයෙන් නිවැරදි මොකක්ද කියලා පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක තමයි අහන්නේ. හරි ABC කියලා තුනක් තියෙනවනේ. හරි. ඒතර මේ හතරම අවශ්‍යයි නේ අතන. මේ තුනම අවශ්‍යයි නේ අතන. ඒතර ABC C යන සියල්ල. 34 පැතුම් පද පුදුකාගේ පාද ප්‍රස්තාර වල සලකන්න. cluster line අට්ටිකැසු වට ප්‍රස්තාර. හරි. ප්‍රශ්නේ භාණ්ඩයක විකුණුම් මිල මුළු වටිනාකම සහ විවිධ පාරිභෝගික කොටස් විසින් මිලදීගත් මුදල සංසන්දනය කිරීමේ අවශ්‍යතාවය. උදාහරණයක් විදිහට A කියන නිමවුමේ සම්පූර්ණ විකුණුම 650ක් ගත්තොත් එකෙන් 450 විකුණුම් වැඩි ආදායමක් සහිත පාරිභෝගිකයන්ගේ සහ ඉතිරි 200 විකුණුම් අඩු ආදායම් ලබන
පාරිභෝගිකයන් විසින් මිලදී ගන්නා ලදී කියලා තියෙනවා. ඉහත කාර්ය සඳහා වඩා සුදුසු වන්නේ පහස සඳහා ප්‍රස්ථාර වර්ග අතුරින් මොනවද කියලා. මොනවද සුදුසු? ක්ලස්ටර් එක පුළුවන් නේ. ආය වට ප්‍රස්ථාරය පුළුවන්. අර දෙක එච්චරම ගැලපෙන්නේ නෑ. සංසන්දනයකුත් තියෙනවා. හරි. 34ට 3. 35 පාද ප්‍රකාශ සලකන්න සජීවීකරණ සහ අභිරුචි චරිතය කස්ටම් මොෂන් යන අභිරුචි ඒ කියන්නේ ඇනිමේෂන් එකේ තියෙන ක්‍රම දෙකක්. සජීවීකරණ කවුලුව අභිරුචිකරණ අභිරුචි සජීවීකරණයේ මගින් PowerPoint කදාවේ ඇති සම්පූර්ණ පාලනය දෙනවා කියලා තියෙනවා. පෙළ හැඩතල හෝ පින්තූර සඳහා අභිරුචි සජීවීකරණය දාන්න පුළුවන් කියලා තියෙනවා. සජීවීකරණ භාවිත කිරීම මුල් සම්පාදනය තමයි අන්තර්ජාලය අන්තර්ගතයේ අන්තර්ක්‍රියාකාරී කිරීම කියලා තියෙනවා. 35ට සජීවීකරණ භාවිත කිරීම මූලික සංකල්ප ඒක නෙවෙයි. ABC කියන තුන හරියට උඩ ස්පයික් 36 පාසල ප්‍රකාශන චිත්‍රයේ වර්ණයේ දිශානදී පිහිටීම සහ හැඩය වෙනස් කිරීම ග්‍රැෆික් සංස්කරණ වල සමහර ක්‍රියාකාරකම් වේ. හරි. හරිනේ. දෛශික ග්‍රැෆික්ස් වලට රූපේ වැඩි දියුණු කිරීම සඳහා රූප සංස්කරණ විස්තරකයන් වෙනස් කළ හැකියි කියලා දින. එහෙම බෑ. එක වැරදි. ග්‍රැෆික් සංස්කරණ උඩ දෛශික ග්‍රැෆික් සංස්කරණ රේඛා කාර්ය. හරිද? right. කොට වඩා ගැලපෙන්නේ 3. පායත අයිතම සලක අතත්ති රූපී පරිගණක සම්පත වර්චුවල් එක අපිට පේන්නේ නැහැ. යෙදවීම සම්වර්ධන වේවල අතත්ති රූපී දුරා. බලාකුළු පරිගණක සේවා සමානක් ලබා දෙන්නේ මොකක්ද කියලා අහනවා. A සහ B පමණි. right 38 පාද ප්‍රකාශ සලකා බලන්න. වීඩියෝ එක එසේ කෙනෙකුට ඇතුළත් කරන්න පුළුවන් MP3 සබඳ එකත් පුළුවන්. හරි YouTube එකත් පුළුවන්. 4 38ට 4 සංවිධානයක පහත අවශ්‍යතා සලකා බලන්න කියලා අවස්ථා ටිකක් දීලා තියෙනවා. සේවකයන්ට සදාවුන්ගේ කාර්ය ඉටු කිරීම සඳහා ප්‍රමාණ දෘಢාංක සහ මෘදුකාංග මෙවලන්නේ තත්ත්‍යාකාරයේ වැඩි කිරීම සේවකයන් පුහුණු කරන්නේ ඩිජිටල් අනුරාධපුර සමාගම පුරා ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලා තියෙනවා. right හතරම ගැඩුවක් නැහැ නේ 39ට එතකොට 4 40 පාසල් අධ්‍යයනයකට ඇගීමේ ප්‍රාරම්භ කරා ඒ සේවය වල සඳහා සමාජවාදී කෙනෙකු කීපයක් පාවිච්චි කරා. හරිද? එතකොට ශක්තිමත් මුරුපත සැකසීම ඔබේ සියලුම මුදු පෙපතක් පරිගණකයේ තියාගන්න එක ඔබගේ ගිණුම් දුරකථන අංකය සමග සම්බන්ධ කරන සයින් ඉන් වෙලා ඉන්න එක හැම වෙලාවෙම. ඒතර ආයෙ මේව වෙන්නේ නැහැ නේ. මේව කියලා දෙන්න. ඒතර මොනවද මේ කියන්නේ? ඉස්ලාම ශක්තිමත් මුරපතයක් දාන්න කියන්න එපා. ඊට පස්සේ කොපි එකක් තියාගන්න යන්න නෑ. ගිණුමේ දුරකථන අංකය සමග එක ලින්ක් කරන්න ඕනේ. two step verification නෙමෙයි වගේ. right. මම හිතනවා එතකොට උත්තරේ 1. එහා C පමණි. මම හිතනවා අද මේ පේපරේ පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට සමහර වෙලාවට ගැටලු දැන් තියෙන්න පුළුවන්. වීඩියෝ සීරීස් එකම දාලා තිනවා. ඒ ටික බලුවම ඒ ටික කවර් කරගන්න පුළුවන්. right. එහෙනම් මේ වීඩියෝස් දිගටම බලන්න ICT and English with Danushka YouTube channel එක subscribe කරන්න කියලා ආරම්භ